අපි ප්‍රතිකාර ක්‍රමات අපි පෙන්වමු අපේ කාල වේලාව ඉක්මනින්ම ගත වෙනවා. ඇත්තටම මේ සඳහා අපේ මානියෝජනය කරන අපි ආයුර්වේදයේ පැත්තෙන් ප්‍රතිකාර ක්‍රමවිධි රාශියක් අපි තියෙනවා. අපි ජන්ම ජාත ව්‍යාධි කියලා අපි ඒ කොටස යටතේ මේ පිළිබඳ රාශියක් අපි හඳුන්වනවා සහ මේ පිළිබඳව අපි ඇතිවන හේතු ගැන කතා කළොත් දිල්හානි ලෝකේ බහුල වශයෙන් මේ පිළිබඳ හේතු මං ගිය සතියේ විශේෂිත හේතුවක් ගැන අවධානය යොමු කළා. මේ මව්වරුන් ගර්භණී කාලයේදී පාවිච්චි කරන කොස්මැටික්ස් එහෙම නැත්නම් රූපලාවන්‍ය සඳහා භාවිතා කරන දේවල්. දැන් ඒ වගේම තමයි අපේ සාම්ප්‍රදායික ප්‍රතිකාරවල අපිට මේ ඔබේ දර්ශනයෙන් දැක ගන්න පුළුවන් නම් මේ සාම්ප්‍රදායික ප්‍රතිකාරවල අපි මේ සඳහා යොදා ගන්නවා මේ ශීරෝදාර කියලා ප්‍රතිකාර ක්‍රමයක්. මේ ශීරෝදාර කියන ප්‍රතිකාර ක්‍රමය දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ මානසික තත්ත්වයන් රෝගයන් සඳහා යොදා ගන්නා වූ ප්‍රතිකාරයක්. මේ ශෛල නැවත ප්‍රකෘතිමත් කිරීමේ හැකියාවක්. ඒ වගේම විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. ඒ මොළයට රුධිරය සපයන්නා වූ රුධිර නාලවල විස්තරණයක් ඇති වී මොළයට අම්ලකර වාතයේ සැපවීම වැඩි වෙනවා. ඒ හරහා මොළේ ශෛල ප්‍රකෘතිමත් වෙනවා කියලා. ඒ වගේම තමයි ශරීරයේ තිබෙන මේ NK cells එහෙම නැත්නම් අපේ මේ ප්‍රතිශක්තිය වැඩි කරන ශෛල වැඩි වීමේ හැකියාවක් මේ සඳහා තියෙනවා කියලා. මේ අපි ප්‍රතිකාරයක් සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ ශීරෝදාර කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ළමුන්ටත් ඒ වගේම වැඩිහිටියන්ගේ යම් යම් මානසික තත්ත්වයන්ටත් මේ භාවිතා කරන. ඇත්තටම මට මේන් අවධානය යොමු කරන්න අවශ්‍ය වුණේ දිල්හානි අපි අපේ සාම්ප්‍රදායික දේවල් අපි අමතක කළානේ. අපි රංකිරි කාට ගාන එක අමතක කරලා තියෙනවා. ඒ වගේම රත කල්කේ දෙන එක අමතක කරලා තියෙනවා. මොකද ආයුර්වේදයේ දීර්ඝ වශයෙන් කතා කරනවා මේ නව ජාත අවදියේ සිට අවස්ථාවේ සිට දරුවෙකුට කොහොමද දැනගන්නේ කියලා. මේ රූප සටහන දෙස ඔබ අවධානය යොමු කළොත් එහෙම මේ සාමාන්‍යයෙන් දරුවෙකු නාවන ක්‍රමවේදයක් අපේ පැරණි සමාජය තුළ. ඉතින් අපි අර මුලින් කතා කරපු ශීරෝදාර ක්‍රමය නේද මේ අපේ අම්මලට මේ කියලා දීලා තියලා තියෙන්නේ මේ පැරණි ක්‍රමයකට අනුව. මේ විදිහට නෑවීම හරහා ඒ ළමයාගේ මානසික සහනය ළමයා හොඳට නිදා ගන්නවා. ළමයා අඬන එක අඩු වෙනවා. ඉතින් අර අපි කියපු ප්‍රතිකාරයක් හැටියට දෙනව වෙනුවට මේ தත්ත්වයක් අපිට ළමයාට දෙන්න පුළුවන් නම් මොකද අපි මේ රෝගයේ ඇතිවීම පිළිබඳ කතා කරනවා මේ ඕගැනෝ ෆොස්ෆේට් වැනි පලිබෝධනාශක වලට නිරාවරණය වීම. ඒ වගේම පරිසරයට නිරාවරණය වන ඊයම් සාන්ද්‍රණයට මව්වරුන් නිරාවරණය වීම ගර්භණී කාලයේදී. ඒ වගේම මේ ලැප්ටොප් වැනි දේවල් නිරන්තරයෙන් භාවිතා කිරීම ගර්භණී කාලයේදී දරුවාට හානියක් ඇති වෙන්න පුළුවන්. විකිරණයට නිරාවරණය වීම, සෙලියුල දුරකථන පාවිච්චිය මෙවැනි වූ දේවල් ගැන අපි ගොඩාක් කතා කරනවා. නමුත් අපේ සාම්ප්‍රදායික දේවල් අපි අමතක කරලා තියෙනවා. අපි ගර්භණී සමයේදී හැසිරෙන්න ඕනේ කොහොමද? ඒ සමයේදී අපි ගත යුතු දේවල් මොනවද? නොගත යුතු දේවල් මොනවද? මේ වගේ සාම්ප්‍රදායික දේවල් අපිට අනුගමනය කරන්න පුළුවන්. අද දරුවෙකුට පොඩි කාලේදී තෙල් ටිකක් ගල්වන්න මං හිතන්නේ බොහොම අම්මලා මැලි වෙනවා. දිල්හානි බොහොම රසවත් කතාවක් තියෙනවා. මම මේ චිත්‍රය එක වැඩමුළුවකදී පෙන්නලා මේ ගැන කතා කරනකොට එක අම්මා කෙනෙක් නැගිටලා මයෙන් ඇහුවා ડોක්ටර් මට මේ පින්තූරේ දෙන්න පුළුවන්ද කියලා. මං ඇහුවා ඇයි මේ පින්තූරේ කියලා. නෑ මගේ මහත්තයාට කියලා සිංගප්පූරුවෙන් මේ ඇපරේට් එක ගෙන්න ගන්නපු. මේ තියෙන පොල් කට්ටක් හිල් කරපු දෙයක්. මොකද අපේ කාන්තාවන් අද මේ පොල් කට්ට අඳුරන්නේත් නැහැ. මේ ඒ වගේ සාම්ප්‍රදායික ඥානයේ සාම්ප්‍රදායික දැනුම අපි තුලින් ගිලිහි යාම හරහා මං හිතන්නේ අපේ නිරෝගීභාවය අපිට ස්වභාවයෙන් ළඟා කරගන්න තියෙන මම්මාවත් මං හිතන්නේ ගොඩක් ඇහිරිලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔබේ මොකද ලෝකයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අයි මේ ඔටිසම් ඇති වෙන්නේ කියලා. අද වෙනකොටත් ලෝකයේ දන්නේ මේ ඔටිසම් ඇතිවීමේ හේතුව පිළිබඳ. ඇමරිකාවේ අද උපදින ළමයි 54 දෙනෙකුගෙන් එක්කෙනෙකුට ඔටිසම් තියෙනවා කියලා අනාවරණය වෙලා තිනවා. මේක මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා 166කට එක්කෙනෙක් හැටියට තමයි සඳහන්ලා තිබුණේ. ඉතින් මේ පිළිබඳවත් ඔබට හිතා බලන්න පුළුවන් නම් සොයා බලන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ජනගහණයෙන්වත් අඩුම තරමේ මෙවැනි දරුවන්ගේ ඉපදීම අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම අපේ පැරණන් ඒ දේවල් හරියට පැරණන් රැකගෙන ආපු දේවල් ඒ විදිහට ඉදිරියට රැගෙන යාමට තේරෙනවා නම් කතරම් හොඳද කියලා හිතන. මොකද ඔවුන් හරිම නිරෝගීමත් අපේ ආච්චිලා සීයලා දැන්ට උනත් හරිම නිරෝගීමත් විදිහට ඉන්න. හැබැයි අපේ තරුණ පරපුර ඒගොල්ලොත් එක්ක බලද්දි රෝගී තත්ත්වයටපත් වෙලා ඉන්නවා. එහෙම නේද වෛද්‍යතුමනි? ඔව් පැහැදිලිවම දිල්හානි. මොකද අද සමාජයේ තියෙන ලොකු කුතුහලයක් විශේෂයෙන් මේ දියුණු වෙන රටවල වගේම දියුණු වෙමින් පවතින රටවලත් මේ තත්ත්වය ගොඩාක් දුරට ඇති වෙනවා කියලා. අද ඔවුන් විවිධ හේතු ඔස්සේ හොයාගෙන යනවා. ඉතින් අප
අපිට තියෙනවා අපිට ආවේනික වෙච්ච දේවල් දිල්ලාහනි. අපිට තියෙනවා අපේ ජීවිතය රැක ගන්න. මොකද විශේෂයෙන් ආයුර්වේදය ගැන කතා කරනවා. ආයුර්වේදය කියන්නේ මේ ජීවිතේ රැකදෙන විද්‍යාවක්, කලාවක්, රහසක්. රහසක්. ඒ රහස් පිළිබඳව ඔබ දැනුවත්. හැබැයි ඒ රහස් වලින් ඔබ දැනුවත් වුණා කියලා ඔබ හිතන්නේ ඒ දේවල් ඉදිරියට රැකගෙන යා යුතුයි කියලා ඔබ හිතන්නේ. හිතන්නේ ඒ දේවල් ගැන. මොකද අපේ නිරෝගීමත්කම භාවය ගැන හිතනවා නම්, අපේ අනාගත පරපුර ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම අපේ සාම්ප්‍රදායිකව අපි රැකගෙන ආපු දේවල් පිළිබඳව අපි අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. ඒ පිළිවෙත් අපි ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන ආ යුතුයි. වෛද්‍යතුමනි, අපේ කාල වේලාව ඉක්මනින්ම අවසන් වුණා. ඉදිරි සතියේදීත් අපි මේ සම්බන්ධව කතා බහ කරන්න සූදානම්ින් ඉන්න. බෙහෙම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් ඉතින් ඔබේ ජීවිතය තුළින් අද දවසේදී මේ සතියේදී ඔබෙන් සමවර යන්නටයි මේ සූදානම් වන්නේ. අනිවාර්යයෙන්ම සඳා උදෑසන ඔබට ඔබේ ජීවිතේ ආලෝකයක් ලබා දෙමින් අලුත් අත්දැකීමක් ලබා දෙමින් අපි එනවා. සුබ සතියාන්තයක් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා.